ඔයාගේ නිවසේ CRT TV එකේ ලොකු දෝෂයක් ෆෝල්ට් එකක් ආවතින් සාමාන්‍යයෙන් අපි පොදුවේ භාවිතා කරන යුනිවර්සල් TV බෝඩ් තමයි දැන් ඔයාලා මේ දකින්නේ. ඉතින් විවිධ වර්ගවල යුනිවර්සල් TV බෝඩ් වෙළඳපොලේ ලබා ගන්න තියෙනවා. අපිට මේ TV බෝඩ් එකක් සාමාන්‍යයෙන් අඟල් 14 ඉඳන් අඟල් 21 දක්වා TV tube වලට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේවා ඉන්දියන් වගේම චයිනීස් TV බෝඩ් අපිට මිලදී ගන්න පුළුවන්. දැන් වර්තමානයේ ගොඩක් වෙලා රුපියල් 5000 7000 වගේ මිල ගණන් වලට වෙළඳපොලෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ වෙනකොට වෙළඳපොලේ. ඉතින් මේ TV බෝඩ් සාමාන්‍යයෙන් අපි තිබ්බට පස්සේ විවිධ දෝෂ පොදුවේ මතුවෙන දෝෂ කීපයක් තියෙනවා. අන්නේ දෝෂ निराකරණය කරගන්න විදිහ ක්‍රම පිළිබඳව අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම දීර්ඝ කාලයක් පවතින විදිහට මේ TV බෝඩ් එකක් CRT TV එකකට සම්බන්ධ කරගන්න විදිහත් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ සාමාන්‍යයෙන් පිට අලුතෙන් TV බෝඩ් එකක් ගත්තට පස්සේ TV බෝඩ් එකත් එක්ක අපිට අමතර හම්බ වෙන උපාංග ටික. ඒ කියන්නේ මේ වගේ කීපෑඩ් එකක් හම්බ වෙනවා. ඒ වගේම රිමෝට් එකක් අනිකුත් මේ වයර් ටික ඒ ටික අපිට මේ TV බෝඩ් එකක් ගන්නකොට අපිට මේ TV බෝඩ් එකත් එක්ක හම්බ වෙනවා. දැන් ඔයාලා දකින්නේ උපකරණ ටික තමයි අමතර අපිට හම්බ වෙන. හොඳයි යාළුවනේ, Intexop YouTube channel එකෙන් අද ඔයාලත් එක්ක අපි කතා කරන්නේ මේ Universal TV board එකේ පොදුවේ මතුවෙන දෝෂ ඒ වගේම මේකේ section ටික පිළිබඳව වෙන වෙන වශයෙන් හඳුනාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම දිගටම රැඳෙන්න කියලා මතක් කරමින් අපි දැන් මේ TV board එක ගැන විස්තර එකින් එකට කතා කරමු. හොඳයි යාළුවනේ, දැන් ඔයාලා මේ දකින්නේ Universal TV board එක ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ board එකේ section ටික පිළිබඳව අපි මුලින්ම හඳුනාගෙන ඉමු. දැන් ඔයාලා මේ දකින්නේ මුලින්ම hot ලෙස සඳහන් වෙලා තියෙන මේකේ power input පැත්ත. ඉතින් මේ power section එකට අදාළ පැත්ත තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා power input කරන socket එක තියෙනවා. ඒ වගේම මෙතන fuse එකක් තියෙනවා. මෙතන තමයි current එක අපි input කරන්නේ. ඔයාලා දැන් මේ දකින්නේ ඒ power code එක මෙතනට තමයි input කරන්නේ. 230 current එක අපිට මේකට supply කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතන තමයි degassing coil එක සම්බන්ධ කරන්නේ. ඊට අදාළ socket එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ board එකේ rectifier ටික තමයි ප්‍රධාන smooth condenser එකත් ඔයාලා දැන් මේ දකිනවා. මේකේ power transistor එක තමයි මේ තියෙන ප්‍රධාන power transistor එක D2498 කියන transistor එක. ඒ වගේම මේ transistor එකට bias කරලා තියෙන transistor එක තමයි මේ තියෙන C38.7 කියන transistor එක. සාමාන්‍යයෙන් AC current පැත්තේ දෝෂ ආවම මේ transistor දෙකම පිච්චෙනවා. ඒ වෙලාවට ඔයා මේ transistor දෙකම අලුතින් යොදන්න ඕනි. ඒ වගේම මේ rectifier 4 පිච්චෙන අවස්ථා තියෙනවා. ඒ වගේම rectifier දෙකක් පිච්චෙන අවස්ථා තියෙනවා. ඉතින් rectifier දෙක පිච්චිලා තිබුණොත් ඔයා rectifier 4ම අනිවාර්යෙන් අලුතෙන් යොදන්න ඕනි. ඒ වගේම power transistor එක ප්‍රධාන power transistor එක පිච්චිලා තිබුණ ඉතින් ඔයා අනිත් transistor එකත් එක්ක transistor දෙකම අනිවාර්යෙන් යොදන්න ඕනි. සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි මේවා repair සිද්ධ වෙන්නේ. එහෙම නැතුණු ඉතින් එහෙම ඔයාලට දීර්ඝ කාලයක් මේ board එක පාවිච්චි කිරීමේදී ගැටලු මතුවෙනවා. හොඳයි, දැන් ඔයා මේ දකින්නේ board එකේ යටිපැත්තෙන් බැලුවාට පස්සේ පෑස්සුන් සහිත ස්ථාන දිස් වෙන ආකාරය. ඉතින් මේ ප්‍රධාන පාත්තික සම්බන්ධ ස්ථාන ටික තමයි ඔයා මේ දකින්නේ. ඉතින් මේ power section එකේ power input කරන ස්ථානය තමයි මේ තියෙන්නේ. ප්‍රධාන fuse එක හරහා diode හරහා ගිහිල්ලා smooth condenser එකට සම්බන්ධ වෙලා ඊට පස්සේ chopper එක දක්වා යන ආකාරය තමයි ඔයා මේ දකින්නේ. ඉතින් මේකේ smooth condenser එක තියෙන්නේ 120යි UF 400 volt කියන condenser එක. ඉතින් ඔයාලට මේ condenser එක ගොඩක් වෙලාට දෝෂ මතුවෙන අවස්ථා තියෙනවා. මොකද මේ condenser තාත්තෙන් බාලයි. ඉතින් ඔයාලට මේකට හොඳ condenser එකක් යොදා ගන්න පුළුවන් නම් කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා මේ board එක. ඒ වගේම මේ condenser එක 120 150 180 වගේ microfarad අගයන්ගෙන් ඔයාලට යෙදීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ වගේම power section එකට අදාළ A1015 කියන transistor එක තමයි මේ තියෙන photocoupler IC එකට සම්බන්ධ. ඒ වගේම PC 817 කියන photocoupler IC එක තමයි මම මේ දකින්නේ. ඒ වගේම ඊට අදාළ 431 TL 431 කියන transistor එක වගේ තියෙන IC එක. ඒ වගේම voltage අපිට අවශ්‍ය විදියට control කරගන්න පුළුවන් control එක තමයි මේ තියෙන ප්‍රධාන control එක. සාමාන්‍යයෙන් ගත්තොත් මේ preset එකෙන් අපිට අවශ්‍ය H out එකට අදාළ AC voltage එක අපිට අවශ්‍ය විදියට අඩු වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. ඒ tube එක ඒ yoke coil එකට අදාළව
ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වෝල්ටේජ් 110 115 අතර වගේ ප්‍රමාණයකට එන්න අපිට ටීවී බෝඩ් එකක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ටියුබ් එකකට මේ බෝඩ් එකේ දීර්ඝකාලීන පැවැත්මට ඒක හේතුවක් වෙනවා. ඊළඟට ඔයා මේ දකින්නේ අවුට්පුට් පැත්තේ තියෙන ප්‍රධාන ස්මූත් කන්ඩෙන්සර් එක. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් 160 වෝල්ටේජ් ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් එකක් එන්නේ. මේකට ගොඩක් වෙලාවට 47 UF කන්ඩෙන්සර් දෙකක් එන අවස්ථා තියෙනවා. ඒ වගේම 120 UF කන්ඩෙන්සර් එකක් එන අවස්ථා තියෙනවා ඒ බෝඩ් වර්ගවල හැටියට. ඉතින් මෙතන තමයි සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක හැදෙන්නේ හොරිසොනල් සෙක්ෂන් එකට යන වෝල්ටේජ් එක 110 115 වගේ වෝල්ටේජ් එකක් අපිට මේ ස්ථානයේ හදාගන්න පුළුවන් නම් බෝඩ් එකේ දීර්ඝකාලීන පැවැත්මට මම අර කලින් කිව්වා වගේ හේතු වෙනවා. දැන් ඔයා මේ දකින්නේ වෝල්ටේජ් කන්ට්‍රෝල් කිරීමට අදාළ එහෙම නැත්නම් මේ ප්‍රීසෙට් එකට අදාළ සෙක්ෂන් එකේ තියෙන ට්‍රාන්සිස්ටර් ටික ප්‍රධාන ට්‍රාන්සිස්ටර් කීපය. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් වල ඒ වගේ මේ ප්‍රීසෙට් එකේ යම් දෝෂ මතුවනම ඔයාට මේවා අලුතෙන් යොදා ගැනීමෙන් ඒ දෝෂ මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනත් පුංචි සෙක්ෂන් එකක් තියෙන්නේ වෝල්ටේජ් ඩ්‍රයිව් කර ගැනීම පිණිස හදපු මේ බෝඩ් එකේ. ඒ වගේම මේ තියෙන්නේ ඔඩියෝ සෙක්ෂන් එක. ඉතින් මේකේ IC එකයි තියෙන්නේ. තව සමහරක් බෝඩ් වල IC දෙකක් යොදලා තියෙනවා ඔඩියෝ සෙක්ෂන් එකේ. ඉතින් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් 2003 2002 වගේ IC එකක් තමයි මේකේ ඔඩියෝ ඇම්ප් එක විදිහට තියෙන්නේ. මේ තමයි මේ බෝඩ් එකේ ප්ලයිබෑක් එක. එතකොට මේ ප්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එක සාමාන්‍යයෙන් පොදුවේ යුනිවර්සල් ටීවී බෝඩ් වලට එන්නේ T1010A කියන ප්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එක. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙත් ගොඩක් වෙලාවට දෝෂ මතුවෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට අපිට හොඳ ඔරිජිනල් තත්ත්වයේ ප්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එකක් හදා ගන්න පුළුවන් නම් දීර්ඝකාලීන පැවැත්මට ඒක හේතුවක් වෙනවා. එතකොට මේ තියෙන ඊට අදාළ H out එක D2499 කියන H out එක තමයි මේ බෝඩ් වලට පොදුවේ භාවිතා වෙන්නේ. එතකොට මේවා දකින්නේ සාමාන්‍ය මේ ප්ලයිබෑක් එකෙම දීලා තියෙන ලයින් 5කින් සමන්විත ඒ සොකට් එක. එතකොට මේකෙන් අපිට ඒ CRT ටියුබ් වලට ගැලපෙන විදිහට හොරිසොනල් සයිස් හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අදාළ වයර් කනෙක්ටර් එක තමයි මේ තියෙන්නේ. මේක මේ රතු පාට ආට පේනවා. මේකේ සුදු සහ කළු පාට වයර් දෙකක් තියෙනවා. ඒක යොක් කොයිල් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ vertical පැත්තට අදාළ වයර් දෙක තමයි තියෙන්නේ. vertical section එකේ vertical IC එකෙන් දෙන සිග්නල් එක යොක් කොයිල් එකට ලබා දෙන්නේ මේ වයර් දෙක හරහා. ඒ වගේම මේ තියෙන නිලුයි රතුයි වයර් දෙක horizontal section එකට අදාළ යොක් කොයිල් එකට supply ලබා දෙන වයර් දෙක. එතකොට මේක අපි මෙන්න මේ විදිහට socket එකට ප්‍රධාන socket එකට සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ රතු පාට වයර් එක සම්බන්ධ කරන්නේ CRT tube එකට අදාළ size එකට ගැලපෙන විදිහට ඒ අදාළ ස්ථානයට මේ socket එකේ සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පහසුකම සාමාන්‍යයෙන් මේ යුනිවර්සල් ටීවී බෝඩ් වලට හැම බෝඩ් එකකටම පහේ තියෙන පහසුකමක් තමයි මේ අදාළ සයිස් එක ඒ විදිහට හදා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපිට අවශ්‍ය විදිහට එතනට ජැක් කර ගැනීමේ හැකියාව තමයි තියෙන්නේ. ඊළඟට අපි හොරිසොනල් සෙක්ෂන් එකේ ප්ලයිබෑක් එකේ පින් ටික පිළිබඳව තා පොඩ්ඩක් දැනගමු. ඔයා දැන් මේ දකින්නේ B ධන විදියට සඳහන් වෙන ප්ලයිබෑක් එකට වෝල්ටේජ් ඉන්පුට් කරන පින් එක 4 වෙනි පින් එක. මෙතන තමයි වෝල්ටේජ් එක ඉන්පුට් කරන්නේ ප්ලයිබෑක් එකේ. ඒ වගේම ඔයාලට පේනවා පස්සකින් H out ට්‍රාන්සිස්ටර් එක තියෙනවා. ග්‍රවුන්ඩ් එන්නේ H out ට්‍රාන්සිස්ටර් එක කරා තමයි ප්ලයිබෑක් එකේ වෝල්ටේජ් එක. ඒ වගේම ප්‍රධාන අනිකුත් අපිට අවශ්‍ය විදිහට හොරිසොනල් ලයින් හදා ගැනීමේ සයිස් හදා ගැනීමේ පින් ටික තමයි ඊට පහතින් තියෙන 1 සිට 1 2 3 දක්වා. ඒ වගේම 5 වෙනි පින් එකත් ඒකයි 6 වෙනි පින් එකත් ඒක. ඊට පස්සේ ඔයාලට පේනවා 7 වෙනි පින් එක විදිහට තියෙන ප්ලයිබෑක් එකේ ප්‍රධාන ග්‍රවුන්ඩ් පින් එක. ඊළඟට සම්බන්ධතා 10කින් එහෙම නැත්නම් අග්‍ර 10කින් සමන්විත ප්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එකේ අවසාන පින් තුන විදිහට තියෙන පිළිවෙලෙන් ගත්තොත් එහෙම ABL සිග්නල් එක ලබා දෙන පින් එක. ඒ වගේම H විදිහට සඳහන් වෙලා තියෙන පින් එක. ඒක ඇවිල්ලා ෆිලමන්ට් එක දල්වන්න අවශ්‍ය වෝල්ටේජ් එක AC වෝල්ටේජ් එකක් හදලා දෙනවා. AC 10ක වගේ වෝල්ටේජ් එකක් ඒ පින් එක. ඊළඟට තියෙන්නේ නෙක් කාඩ් එකට අවශ්‍ය වෝල්ටේජ් එක 180 වගේ වෝල්ටේජ් එකක් ලබා දෙන අවසාන පින් එක. එතකොට ওই විදිහට තමයි අපිට ෆ්ලයිබෑක් එකේ පින් ටික ඔයාලට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ තමයි CRT socket එක සම්බන්ධ CRT base එක සම්බන්ධ නෙක් කාඩ් එක. ඊළඟට ඔයා මේ දකින්නේ vertical section එක. මේ බෝඩ් එකේ තියෙන vertical section එක. මේක සාමාන්‍යයෙන්
LA78.40 කියන vertical IC එක තියෙන්නේ. මේ IC එකත් නිතරම දොස් සහගත වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අපිට ඒ වෙලාවට මේ IC එක වෙනුවට ඔයාට 78.40 IC එක හොයාගන්න නැත්නම් ඔයාට 78.141 ඒ වගේම STV 93.2 වගේ vertical IC යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගැටලුවක් මතුවෙන්නේ නැහැ. හොඳට වැඩ කරනවා බෝඩ් එක. ඔයා දැන් මේ දකින්නේ vertical section එකට අදාළ ඒ vertical IC එක. ඊළඟට ඔයා දකින්නේ horizontal signal එක. එහෙම නැත්නම් අපිට screen එකේ size හදාගන්න පුළුවන් තවත් preset දෙකක්. ඉතින් මේකනොත් අපිට horizontal section එකට අදාළ size හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන jungle IC එක සියලුම option තියෙන මෙන්න මේ IC එකේ තමයි. මේක ඇවිල්ලා 8895 කියන jungle IC එක තමයි මේකේ තියෙන්නේ. මේක ඇවිල්ලා Toshiba විදියට සඳහන් වෙලා තියෙන IC එකක් තියෙන්නේ. මේ IC එක තමයි සියලුම option මේ board එකට අදාළ option ටික තියෙන ප්‍රධාන IC එක වෙන්නේ. ඊළඟට ඔයා මේ දකින්නේ neck card එක. මේක තමයි CRT base එක. කර ලොකු CRT base එකක් තමයි මේකේ තියෙන්නේ. ඔයාට මේකට කර ලොකු වගේම කර පොඩි CRT base සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ තියෙන ප්‍රධාන RGB transistor 3 සහ ඊට අදාළ ප්‍රධාන resistant කීපය ඒ RGB transistor වලට current එක supply කරන CRT base එක දක්වා. ඊට පස්සේ ප්‍රධාන main board එකේ සිට එන ප්‍රධාන wire හනස්ස තමයි මේ තියෙන්නේ. RGB signal එක ඒ වගේම 9 voltage එකක් ලබා දෙනවා. සහ ground line එකක් සම්බන්ධ wire clip එක තමයි තියෙන්නේ. ඊළඟට ඊට අමතරව මේකේ flyback එකෙන් එන ප්‍රධාන wire දෙක තියෙනවා. ඊළඟට ඔයා දකින්නේ මේ බෝඩ් එකට සම්බන්ධ keypad එක. මේක ඇවිල්ලා ටිකක් ෆිනිෂින් විදිහට ඇවිල්ලා තියෙනවා. බටන් 6කින් සමන්විතව IR sensor එක සහිත power LED එක සහිත පුංචි housing එකකින් සමන්විත keypad එකක් තියෙන්නේ. ඒ වගේම මේ දකින්න keypad එක මීට කලින් බෝඩ් එකක තිබිච්ච keypad එකක්. මේ කොළ පාටින් ඔයා දකින්නේ PCB එක සහිත බටන් සම්බන්ධ කරලා තියෙන keypad එක. ඉතින් මේකේ switch එක නිකම්ම PCB එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ඊට අදාළ IR sensor එක සහිත බෝඩ් එක තමයි ඔයා මේ දකින්නේ. ඉතින් විවිධ බෝඩ් වල ඒ පහසුකම් ඒ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට කැමති බෝඩ් එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනි, ඔයා මේ දකින්නේ ප්‍රධාන ඇනෝඩ් ක්ලිප් එක. මේක තමයි CRT ටියුබ් එකට සම්බන්ධ වෙන ස්ථානය. හයි වෝල්ටේජ් ලබා දෙන ස්ථානය. ඉතින් මේ ඇනෝඩ් ක්ලිප් එක සාමාන්‍යයෙන් CRT ටියුබ් එකට සම්බන්ධ කොට නිවැරදි ක්‍රමයට අපි සම්බන්ධ කරගන්න ඕනි. EST spark dart මේ විදිහට යොදාගෙන ඊට අදාළ වීඩියෝ එකක් අපි මීට කලින් Entex of YouTube channel එකෙන් ඔයාලට කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක මෙන්න මේ වීඩියෝ එක ඔයාලට නැවත බලන්න පුළුවන් නම් හරියට ඇනෝඩ් ක්ලිප් එකක් CRT ටියුබ් එකට සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලට දීර්ඝ කාලයක් අනවශ්‍ය ස්පාර්ක් වලින් තොරව ඇනෝඩ් ක්ලිප් එකක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා ටියුබ් එකට. එහෙමනම් යාළුවනේ Entex of YouTube channel එක මගෙන් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කර Universal TV board පිළිබඳව කතා කරපු වීඩියෝ එක මෙතකින් නිමා කරනවා. ඉතින් මේ වගේම තවත් වටිනා වැදගත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වීමේ අපේක්ෂාවෙන් ගිහිල්ලා එන්නම්. Entex of YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුබ දවසක්. ගිහිල්ලා එන්නම් මේ වගේම වීඩියෝ එකකින් හමු වීමේ අපේක්ෂාවෙන්.